දේශපාලනය පිළිබඳව කිසිම අදහසක් නැහැ සහ අපි ආසියාවේ සාක්ෂරතාවයේ අධ්‍යාපන සාක්ෂරතාවය අතින් ඉතාම ඉහළ රටක් විදිහට හිටියට දේශපාලන සාක්ෂරතාවය අතින් ඉතාම පල්ලෙහා රටක් විදිහට තමයි ඉන්නේ. නිසා අද අපි එක මල්ලි කෙනෙක්ව ප්‍රාසව මල්ලි කෙනෙක් අපි කතා කරා මන්ත්‍රීතුමා හැබැයි ඉන්නේ නැහැ. එයාට ඒක වැඩක් නැහැ. ඌමනාවක් නැහැ කියලා. නිසා මේ ඌමනාවක් නැතිකමම තමයි මේ රට මෙච්චර පල්ලෙහාට ගිහිලා තියෙන්නේ. නිසා දේශපාලන වේදිකාවේ බොරු කියලා හරි මොනවා හරි කියලා ලබා ගන්න ආණ්ඩු බලය තමයි තරුණ ඔබේ ඊළඟ අනාගතය තීරණය කරන්නේ. ඔබ හොඳට බයික්යක් අරගෙන සැප පහසු වියදම් කරලා තමන්ගේ අම්මා තාත්තට සලකලා විවාහයක් වෙලා හොඳට ජීවත් වෙනවද නැද්ද කියන ඒ තීරණය ගන්න මේ රටේ දේශපාලඥයෙක්. හැබැයි ඔබ දේශපාලනය පිළිබඳව ඔබට අවබෝධයක් තිබෙන්නේ නැත්නම් ඔබ නැවත වතාවක් මේ රටේ බොරුකාරයන්ට හොරුන්ට මේ දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳව ඔබ අවබෝධයක් නැතුව කටයුතු කරොත් නැවත වතාවක් නැවතත් මේ රටේ බිහි වෙන්නේ අපි බලාපොරොත්තු වෙන රට ගොඩනගා ගන්න පුළුවන් පාලනයක් නෙමෙයි. නිසා මේක වෙනස් කිරීමේ ඒ උවමනාව හයිය ඔබට තියෙන්නේ. ඔබට තමයි මේක වෙනස් කරන්න පුළුවන්. නිසා ඔබ සහ ඔබේ මේ තරුණ පරම්පරාවම මේ දේශපාලනය පිළිබඳව ඔබ අවබෝධයක්, අධ්‍යාපනයක්, දැනුමක් ලබා ගත යුතු තියෙනවා. ඒ නිසා ඒක ඇති කිරීම තමයි සමගි ජන බලවේගයේ විදිහට අපේ බලාපොරොත්තු වෙන දේ. නිසා මේක නිකන් සමගි තරුණ බලවේගයේ බිහිකිරීමක් නෙමෙයි. ඔබ අද ඇවිල්ලා නැවත වතාවක් තව අවුරුදු දෙක තුනකින් ඔබ නිකම්ම මේක එක රැස්වීමක් එක මේකක් බවට පත් කිරීම නෙමෙයි. සමගි තරුණ බලවේගයේ විදිහට අපි බලාපොරොත්තු වෙනවා අපේ දේශපාලන පක්ෂෙත් එක්ක යනවා වගේම ඔබ මේ රටේ තරුණ පරම්පරාව සැබෑ දේශපාලන අවබෝධයක් තියෙන ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් තියෙන මේ රට වෙනස් කරන්න පුළුවන් දැනුම තේරුම තියෙන සැබෑ පුරවැසියන් බවට පත් කරන්න පුළුවන් තරුණ බලවේගයක් හැදීම තමයි සමගි තරුණ බලවේගයේ අරමුණ වෙලා තියෙන්නේ. නිසා ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කරන්නේ. නිසා අපි මේක අතහැරලා දාන්නේ නැහැ. විවිධ අදහස්ව ඉතාමත් හොඳ යෝජනා ඔබෙන් ආව ඔබ සාකච්ඡාව ඇතුළත එක මම හිතන්නේ නංගි කෙනෙක් කිව්වා මේ කර්මාන්ත ශාලාව කොහොමද නවීකරණය. නිසා අපි කියන්නේ දැන් අපි අද කියනවා හිඟුරාන කර්මාන්ත ශාලාව කොහොමද අපි නැවත පණ ගන්නන්නේ කියන එක සහ නැවත කොහොමද මේව කරන්න කියලා මම හිතනවා සමහර විට ලෝකෙ ඉස්සරහට ගිහිලා තින්නේ තවදුරටත් මේ වගේ යල් පැන ගියපු කර්මාන්ත ශාලා පණ ගන්න එකටත් එහා ගියපු මේ ලෝකෙ ඉස්සරහට ගිහිලා තිනවා. අපි හැමදාම යුරෝපයට ගත්තොත් එimhe අවුරුදු 50කට 60කට ආපස්සේ අපි ඉන්නේ. දැන් අපි ඇවිල්ලා ආසියාව යන රටවල් වලට වැඩිය අවුරුදු 20ක් 30ක් ආපස්සට ගිහිලා තියෙනවා. නිසා මේ ගිහිලා තින්නේ මේ රටේ නරුම දේශපාලනයට රැවටුණු දේශපාලන අවබෝධයක් නැති තරුණ පරම්පරාවක් සහ ඒ ජනතාවක් හිටීම තමයි මේ රට මෙච්චර ආපස්සට ගමන් කරන්න හේතුව තියෙන්නේ. නිසා ඒක වෙනස් කිරීම තමයි අපේ අරමුණ තියෙන්නේ. බලය ලබා ගන්නවා වගේම සැබෑ පුරවැසියන් මේ රටේ දේශපාලන පිළිබඳ අවබෝධය තියෙන පුරවැසියන් මේ රට වෙනස් කරන්න පුළුවන් පුරවැසියන් නිර්මාණය කිරීම තමයි සමගි තරුණ බලවේගයේ අභියෝගය. නිසා ඒ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ වගේම මේ අද පටන් ගත්ත සමගි තරුණ බලවේගය ඉදිරියේදී තාමත් දැවන්ත දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරන එක, ඒ වගේම මේ රටේ ආණ්ඩු බලය ගන්න පුළුවන් මේ රටේ